හලෝ ගයිස් ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ ටෙක් ප්ලස් සිල්කේ YouTube channel එකෙන් අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ කවුරු හරි ඔයාලට මැසේජ් එකක් එවලා ඒක ඩිලීට් කරා නම් ඒ කියන්නේ ඔයා මේ මැසේජ් එක බලන්න කලින් මෙන්න මේ විදිහට මැසේජ් එක ඩිලීට් කරා නම් අපි මේ මැසේජ් එක කොහොමද බලන්නේ කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට. ඉස්සෙල්ලාම ඔයාලගේ ෆෝන් එකේ තියෙන setting app එක open කරගන්න ඕනේ. මම දැන් මගේ ෆෝන් එකේ තියෙන setting app එක open කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙතනින් මේ තියෙන notification කියන ටැබ් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් එන advanced කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන උඩින් මෙන notification history කියන ටැබ් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලව අරගෙන ඉන්න මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. දැන් ඔයාලා මෙතනින් මේ උඩින්ම තියෙන ටික් එක ඔන් කරගන්න. දැන් ඔයාලට මේ වෙලාවේ ඉඳන් කවුරු හරි මැසේජ් එකක් ඩිලීට් කරා නම් මේ මැසේජ් එක මොකක්ද කියලා ඔයාලට දැන් බලන්න පුළුවන්. අපි ඒක කොහොමද වැඩ කරන්නේ කියලා බලමු. ඉස්සෙල්ලාම මම මගේ පළවෙනි WhatsApp එකේ ඉඳන් දෙවෙනි WhatsApp එකට මෙන්න මේ විදිහට මැසේජ් එකක් send කරගන්නවා. send කරගෙන ඉවරලා මේ මැසේජ් එක මම එයා බලන්න කලින් delete කරනවා. හරි. දැන් අපි යන් අපේ දෙවෙනි WhatsApp එකට. මගේ දෙවෙනි WhatsApp එකට ආවට පස්සේ මෙන්න මේ විදිහට ඒ මැසේජ් එක delete කරා කියලා පෙන්නනවා. දැන් අපි යන් ඒ මැසේජ් එක මොකක්ද කියලා බලන්න. ඒකට ඔයාලා කලින් ගියා වගේ setting app එකේ අර අපි කලින් ගියපු setting එකට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතන පාතින් බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ මම දැන් අර පළවෙනි WhatsApp එකේ ඉඳන් දෙවෙනි WhatsApp එකට එපු මැසේජ් එක. ඒක මෙන්න මේ විදිහට තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒ වගේ කලින් කවුරු හරි ඒවලා ඔයා බලන්න කලින් delete කරපු හැම මැසේජ් එකක්ම ඔයාලට එතනින් බලා ගන්න පුළුවන්. අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අද වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක්.